back to my YouTube channel. ඉතින් අද නෙමෙයි හෙට අපිට අපේ faculty එකේ අලුත්ම අලුත් academic එක පටන් ගන්නවා. මම කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කිව්වා දැන් ලොකු vacation එකක ඉන්නේ කියලාට පස්සේ ඔයගොල්ලන්ට study vlogs, uni vlogs අරගෙන යනවා කියලා. ඉතින් ඔන්න දැන් හෙට පටන් ගන්නවා. දැන් මම අද යනවා අද හවසට මගේ hostel එකට. ඒ නිසා දැන් මම hostel එකට ගෙන යන්න ඕනේ බඩු ටික checklist එකක් හදන්නේ. මොකද බඩු ගොඩාක් තියෙනවා. ලොකු කාලයක් අපිට vacation එක තිබුණා දැන් ඉවර වෙලා academic පටන් ගන්න යන්නේ. ඒ නිසා මම යනවා checklist එක හදන්න. සාමාන්‍ය මංග හැරි ගමනක් යනකොට ට්‍රිප් එකක් යනකොට එහෙම checklist එකක් හදා ගන්නවා. ඒකට අනුව තමයි මම මට ඕනේ බඩු ටික දාගන්නේ. එතකොට මට මොකුත් මගේ අරින්නේ නැහැ. ඔක්කොම බඩු ටික අරගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝ friends බලලා තියෙනවා නම් ඒකේ මොනිකත් මේ වගේම checklist එකක් හදනවා. පුළුවන් නම් කියන්න බලන්න මොන episode එකේදී ආ checklist එක හදන්නේ කියලා. මෙහෙම එකක් හදාගත්ත කියලා මට කිසිම දෙයක් අමතක නොවෙනවාම නෙවෙයි. හැබැයි මට මේක ලේසි. මේ තියෙන්නේ මගේ checklist එක. එතකොට මේ තියෙන්නේ මම ගත්තු බඩු, මම ලෑස්ති කරගත්තු බඩු ටික. එතන තියෙනවා මගේ tab එක, power bank, මගේ skin care, මගේ shampoo, conditioner, මගේ pot, මගේ step එක, මගේ bags, එතකොට මගේ ඇඳුම්, campus එකට අඳින ඇඳුම්, එතකොට hostel එකට අඳින ඇඳුම්, කුඩ bla 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 ගොඩාරියක් දේවල් තියෙනවා. මේ ටික ටක් ගාලා මේ තියෙන්නේ මම අද අලුතෙන් use කරන්න ගත්තු මගේ face wash එක. මම දන්නේ ඒක හොඳයිද කියලා. දැන් මම මේ ටික හිමින් සැරේ මෙන්න මේකට දාගන්න තමයි හදන්නේ. බඩු ටික ලෑස්ති කරගන්න ගමන් අපි ෂූටි චැට් එකක් දාමු. මුලින්ම කියන්න ඕනේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ දැන් ගොඩක් කලින්. හැබැයි මට මේක එඩිට් කරගන්න බැරි වෙච්ච නිසා අප්ලෝඩ් කරන්න පරක්කු වුණා. Okay, back to the topic. අවුරුදු එකහමාරක් තිස්සේ එක දිගට academic තිබිලා, exams 4ක් තිබිලා, ලොකු vacation එකකින් පස්සේ අලුත්ම අලුත් academic එකකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම ගොඩක්ම excited ඒ ගැන. අලුතෙන් lectures වලට යන්න, faculty එකට ආයෙමත් යන්න, අපේ කාලෙකින් හම්බෙච්ච යාළුවෝ හම්බ වෙන්න, practicals කරන්න, ඒ වගේම අපේ අලුත් academic එකේ හැමදාම අපිට උදේට OPD sessions තියෙනවා. ඒව වලට යන්න, පාඩම් කරන්න. මේ හැමදේම මට මිස් වෙලා තිබුණේ. ඒ නිසා මම ගොඩාක් excited මේක පටන් ගන්න එකට, ආයෙත් ඒ පරණ පුරුදු ජීවිතේට යන එකට මම ගොඩක් සතුටින් තමයි හිටියේ. මේ සමහර මගේ යාළුවෝ ස්ටේටස් දාලා තිබුණා අයියෝ අපි ආයෙමත් අර ස්ට්‍රෙස්ෆුල් ජීවිතේට යන්නනේ මේ හදන්නේ කියලා. හැබැයි මං හිතුවේ අයියා අපි එහෙම ස්ට්‍රෙස් වෙන්නේ කියලා. මොකද අපිට ලොකු වැකේෂන් එකක් හම්බුණා, ෆ්‍රී ටයිම් එකක් හම්බුණා. අපි අපේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ, අපි කරන්න ඕනේ දේවල් අපි කරන්න ඕනේ. ඒ දේවල් අපි සතුටින් කරොත් එහෙම අපිට කිසිම ස්ට්‍රෙස් එකක් දැනෙන එකක් නැහැ. ඉතින් ඔක්කොම බඩු ටික පැක් කරගෙන අම්මයි තාත්තයි එක්ක මම ගියා හොස්ටල් එකට. පළවෙනි දවසේ මම උදේම ලෑස්ති වුණා අලුත් පැන්ඩමක් අඳගත්තා. මම සාමාන්‍යයෙන් අලුත් දෙයක් පටන් ගන්නකොට මම කැමති අලුත් පැන්ඩමක් අදින්න. ඒකට මට නිකන් හරිම ෆ්‍රෙෂ් ගතියක්, හරිම නිකන් new beginnings වගේ පොඩි එහෙම ෆීලිං එකක් එනවා. ඕගලන්ට තේරෙනව නේද ඉගෙන ගන්න යන මම කොයිතරම් කැමැත්තෙන්ද ඉන්නේ කියලා. Okay, good morning. ඔය විදිහට ටිකක් වෙලා මගේ හැඩ බල බල ඉඳලා මම ලෙක්චර්ස් යන පිටත් වුණා. අද වැඩ ගොඩාක් තියෙනවා. උදෙන්ම ක්ලිනිකල්ස්, ඊළඟට ලෙක්චර්ස්, ප්‍රැක්ටිකල්ස්. ඒ විතරක් නෙවෙයි කාලෙකින් හම්බෙන්නේ නැති අපේ යාළුවෝ හම්බෙන්නත් තියෙනවා. ඔන්න මම මගේ ෆැකල්ටි එකට ආවා. ෆැකල්ටි එකට එනකොටම තියෙන්නේ මෙන්න මේ බුදු පිළිමය. අපි හැමදාම මේ බුදු පිළිමයට වැඳලා අපේ දවස සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තමයි ෆැකල්ටි එක ඇතුළට ඇතුළු වෙන්නේ. අපි හොස්පිටල් එකට ආවා. අපේ බැච් එක ක්ලිනිකල් ගෲප්ස් වලට බෙදලා එක එක ගෲප්ස් වලට එක එක OPD සෙෂන්ස් තමයි තියෙන්නේ. ඉතින් අපේ ක්ලිනිකල් ගෲප් එක patients ලගෙන් history අරගෙන case sheets හදලා ඒව සර්ත් එක ඩිස්කස් කරලා අපේ සෙෂන් එක අපි ඉවර කරා. පළවෙනි ලෙක්චර් එක කොහමද? සුපර්. ඕකේ. කියන පළවෙනි ලෙක්චර් එක කොහමද කියලා මාරු මාරයි. අද පළවෙනි දවසනේ ඒ නිසා මම ඔයගොල්ලෝ අපේ ෆැකල්ටි එකේ ෂුටි රවුමක් එක්කගෙන යන්න.
මම මේ පළවෙනි දවසේ කිව්වට ළමයි මං කැම්පස් ආව පළවෙනි දවසේ නෙවෙයි අද මගේ සෙකන්ඩ් ඉයර් එකේ පළවෙනි දවස. ඔය ගාම කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ මොන වගේ vlogsද මගෙන් බලන්න කැමති කියලා. ඒ වගේම ඔයගොල්ලෝ අහලා තිබුණා අපේ ඩිග්‍රී එක ගැන හොස්ටල්ස් ගැන එහෙම කියන්න කියලා. මං අනිවාර්යෙන්ම ඒ ගැනත් ඉක්මනටම vlog එකක් අරගෙන එන්න. ඔන්න මේ වෙලාව වෙනකොට අපි උදේට කාලේ ඉවරයි, ක්ලිනිකල්ස් ඉවරයි, ලෙක්චර්ස් දෙකක් ඉවරයි, අපි දවල්ටත් කාලේ ඉවරයි, තව ලෙක්චර්ස් දෙකක් තියෙනවා, ඊළඟට ප්‍රැක්ටිකල්ස් තියෙනවා, ඊට පස්සේ අපි යනවා හොස්ටල්. අපිට ලෙක්චර්ස් ඉවරුනේ 5යි කාලෙට. ඊට පස්සේ එදා අපිට අලුතෙන් ගන්නපු දේවල්, එතකොට ප්‍රැක්ටිකල්ස් එන්ටර් කරන්න ඕනේ ඩීටේල්ස් එහෙම හොයාගන්න මම චුට්ටක් ලයිබ්‍රරි එකටත් ගියා. මේ ඔක්කොම කරලා එළියට එනකොට ෆැකල්ටි එකේ කවුරුත් නැහැ. ඉතින් මමත් ගියා හොස්ටල් එකට. මගේ මේ වීඩියෝස් වලින් පේන හොස්ටල් එක කැම්පස් එකේ හොස්ටල් එක නෙවෙයි. අපිට කැම්පස් එකෙන් හොස්ටල් හම්බෙන්නේ ෆස්ට් ඉයර් එකේ ෆයිනල් ඉයර් එකේ විතරයි. දැන් මම සෙකන්ඩ් ඉයර් නිසා මට හොස්ටල් හම්බ වෙන්නේ නැහැ. මේක මම බෝඩ් වෙලා ඉන්න තැනක්. අවසත් ඒකත් අරගෙන මම මේ ලෑස්ති වෙන්නේ මගේ ජර්නල් එක ලියන්න. බුලට් ජර්නල්ස්, ග්‍රැටිටියුඩ් ජර්නල්ස්, ස්ක්‍රිප්ටිං, ඉයර් ප්ලෑනර්ස්, මන්ත්ලි ප්ලෑනර්ස් වගේ පොත් ගොඩාක් මේන්ටේන් කරන්න මට ටයිම් එකක් නැහැ. ඒ නිසා මම මගේ චැනල් එක මට ඵලදායී වෙන විදිහට, මට ලේසි විදිහට, මට උදව්වක් වෙන විදිහට, මගේම විදිහකට තමයි මම මේන්ටේන් කරන්නේ. මගේ මාසෙ ප්ලෑන් කරගන්න, මට එක්සාම්ස් හරියන්නේ කොයි කාලෙටද, මට පාඩම් කරන්න තියෙන්නේ කොයි කාලෙටද, එතකොට ඒවත් එක මගේ අනිත් වැඩ බැලන්ස් කරගන්නේ කොයි විදිහටද, මට මගේ අර දේවල් ට්‍රැක් කරගන්න, එතකොට මගේ දවස වෙනුවෙන් ග්‍රේට්ෆුල් වෙන්න, මට මතක තියාගන්න ඕනේ ලස්සන දේවල් මතකයක් විදිහට තියාගන්න. මේ හැම දෙයකම මම යූස් කරන්නේ මගේ ජර්නල් එකම තමයි. ඉතින් උදේම හරිම ආසාවෙන් දවස පටන් අරගෙන මුළු දවසම ලස්සනට ගත කරලා ඔයාගේ හැම වැඩක්ම හරි විදිහට කරලා හවසට බුෂ් එකක් දාලා තීකකුත් බොන ගමන් මේ වගේ ලස්සන පරිසරයක ඉඳන් ජර්නල් එක ලියනවා කියලා කියන්නේ වෙනමම ෆීලිං එකක්. මගේ හොස්ටල් එකේ ළමයි ලොකු පූස් පවුලක් ඉන්නවා. මං හිතන්නේ මේ ඉන්නේ ඒගොල්ලෝගේ තාත්තා. එයා මෙතන මොන හරි හොයනවා. මට හිතෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. මම වෙලාවක ඔයගොල්ලන්ට මුළු පවුලෙම පෙන්වන්නම්. මේ ඔක්කොම කෝලං ඉවර වෙනකොට හොඳටම හවස් වෙලා. ඉතින් අද දවස ගෙවිච්ච හැටි ගැන මට හරිම සතුටුයි. අලුත් ආරම්භයක්, අලුත් ලෙක්චරර්ස්ලා, අලුත් සබ්ජෙක්ට්ස්, අලුත් රොටේෂන් එකක්, අලුත් ක්ලිනිකල් ගෲප් එකක්. ඉතින් මේ අලුත් ඇකඩමික් ඉයර් එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම ඔයාලටත් විශ් කරනවා. එහෙනම් යන ගමන් channel එකට subscribe වෙලා මගේ YouTube family එකට එකතු වෙන්න. bye.